අපේ ස්වාමීන් වහන්සේ මායාකාරී ස්වභාවය කොහොමද අපි හසු කරගන්නේ? ඇත්තටම සිත මායාකාරී විදියටද හැසිරෙන්නේ? ඒ එක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ සිතේ ස්වභාවය පෙන්눔 කරනවා. එතකොට මේ සිතේ ස්වභාවය අපි තේරුම් ගන්නේ කොහොමද? ඒකත් හොඳ වැදගත් ප්‍රශ්නයක්. එතකොට දැන් මායාකාරයා ලෙස සිත කරේ මොකද්ද? අපි අපිව රැවට්ටුවානේ. ඒ කියන්නේ ඉපදෙන බින්දෙන ධර්මය එකක් ලෙස බෙද. එතකොට ඒක සිත හිතලා කරනවා කියන එක නෙවෙයි. එහෙමයි. නේද? ස්වභාවය. ඒක හිතේ හැටි. එහෙමයි. එතකොට හිතට රැවටෙන්න එපා. අපිට හිතෙන්නේ එකම සිතකින් කරාගෙන. එතකොට දැන් මේකට දීපු පිළියම් මොකද්ද? සතිපට්ඨාන චිත්තානුපස්සනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං රාගයක් හිතන රාගයක් හිතන එක දැනගන්න. විතරාගං චිත්තං තිපජානාති. කුසල සිත දැස් දැනගන්න. එතකොට ලෝභයේ තියෙන වෙලාවේ කුසල සිත නැහැ. කුසල සිත තියෙනකොට ලෝභ සිත නැහැ. ලෝභ සිත තියෙනකොට ද්වේෂ සිත නැහැ. එතකොට අලුත් සිත් පහළ වෙනකොට අලුත්ින් සිත් පහළ වෙලා බුදුරජාණන්සේ අහනවා ප්‍රශ්නයක්. මේ සිත මම වුණොත් එහෙමයි. සිත බින්දෙන වාරයක් පාසා ඔබ මැරෙන්නට ඕනේ. සිත අලුතෙන් හටගන්න වාරයක් පාසා ඔබ අලුතෙන් උපදින්නට ඕනේ. ඒ කියන්නේ මම කියලා කියන කී දෙනෙක්ද එතන? අන්න හරි. එහෙමයි. අපේ ජීවිතේ මමලා දෙන්න කියලා තියෙනවද? නැහැනේ ස්වාමීන් වහන්සේ. නේ? එහෙමයි. හැමදාම ඉස්කෝලේ ගියෙත් මම කුඩා කාලේ ඉඳලා කසාද බඳිනනේ වයසට යන්නේ මැරෙන්නෙත් මම. එහෙනම් මමලා එක්කෙනා. ඒ නිසා ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ මේක කැපිටල් I වලින් ඉන්නේ. එහෙමයි. ඒක හදා සිම්පල් I වල ඒක වැදගත්ම වචනය. එක්කෙනා ඉන්නේ. මමලා දෙන්නේ කියලා ලෝකේ කතාවක් නෑ. එහෙනම් ඒක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙන්නට ඕනේ එක්කෙනාට. ඒ නිසා අපේ සංකල්පය මමලා එක්කෙනෙක් ඉන්නවා කියලා. ඒතර බුදුරජාණන්සේ දේශනා කරනවා ආත්මවාදී පිළිගන්න අයට ඔබ නාමය ආත්මය සිත ආත්මය ලෙස ගත්තොත් සිත ඉපදෙන බින්දෙන එක ප්‍රකට නිසා පැහැදිලි නිසා සිත බින්දෙන වාරයක් පාසා ඔබ මෙරි අලුතෙන් ඔබ උපදිනවා. එන්න මමලා ගොඩක් ඉන්නවා. නේද? ඒ තර්කයේ චරම් ගැලපෙන්නේ නැහැ. එතකොට නමුත් සිත පෙනී සිටින්නේ මම ලෙස. එහෙමයි. ඒකට තියෙන එකම පිළියම ශාලිකා. සිත් ටික තේරුම් අරන් මේ සිත තියෙනකොට කලින් සිත නැහැ. අලුත් සිත තියෙනකොට පරණ සිත නැහැ. ලෝභ සිත තියෙනකොට ද්වේෂ සිත නැහැ. ද්වේෂ සිත තියෙනකොට ලෝභ සිත නැහැ. අකුසල් සිත තියෙනකොට කුසල් සිත නැහැ කියලා අපි නැවත මෙනෙහි කරනකොට එක සිතක් ලෙස පෙනිච්ච දේ අපිට සිත් ගොඩක් ලෙස පේන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ එකම ගතියකින් ක්‍රියාත්මක වන අවස්ථාවක උනත් එතනත් සිතුවිලි ගොඩක් ආය හැදෙනවා. ඒ කියන්නේ එකම සිතකින් කුසල හිතෙන් භාවනා කරන්නේ පෙරපෑ. එහෙමයි. හොඳ රස කෑමක් ලෝභ හිතෙන් අනුභව කරා කියන්නකෝ විනාඩි 20ක්. සමාධියකට වැසමදිලා වගේ තනියම. එහෙමයි. ඒ වුණත් අත ගෙනියන වාරයක් පාසා. කෑම එක කට ඇතුලට දාගන්න වාරයක් පාසා. හපන වාරයක් පාසා. රස දැනෙන වාරයක් පාසා. පරිප්පුවල රස දැනෙන සිතයි බත්වල රස දැනෙන සිතයි දෙකක්. ඇඟිල්ල අනනකොට පස් පාරක යනවනම් මේ හැම එකකම සිත් පහළ වෙලා තියෙනවා. වෙනම සිත්. මේක දකින්නට පුළුවන් විදර්ශනා ඥානෙ. ඒක සිහියෙන් ඉන්නට ඕනේ. මේක අවබෝධ කර ගැනීම තමයි මායාකාරී විඥානේ මායා බිඳීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ තමයි මායූපමංච විඥානං කියපු එකේ පළවෙනි විග්‍රහය. ඊළඟට දෙවෙනි එකට එමු. හොඳයි. ඉතින් ওই විදිහට මායාකාරී සිත අපි තේරුම් ගන්නට ඕනේ. මම ඉන්නවා මම දකින්නවා මට ඇහෙනවා කියලා අපි කල්පනා කරාට මේ සිත් ගොඩකින් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එක සිතකට අවසාන දැනගන්න ඕනේ. මේ එක සිතක් මම වෙන්න බෑ. දැන් කොහොමද ද්වේෂිතක් පහළ වෙන වෙලාවට කොත්තේ මේ ද්වේෂිත තමයි මම කියලා. මම මහා නපුරු මිනිහෙක් වෙනවනේ. එහෙමයි. කම්මැලිකමක් තියෙන සිතකට මම කිව්වොත් කම්මැලියි. ලෝභ සිතක් තියෙනකොට කිව්වොත් මහා ලෝභයෙක්. ප්‍රඥාවන්ත සිතක් තියෙනකොට මම කිව්වොත් ඒකට නම් කැමති වෙයි. නමුත් ඒතර තමයි ප්‍රඥාවන්ත. එහෙමද අපි මාව හඳුන්වලා තින්නේ? අපි හඳුන්වලා තින්නේ මාව කොහොමද? සියල්ල විතකකින් තියන විතක ඇලෙන ගැටෙන විතක නුවණින් වැඩ කරන විතක කම්මැලි වෙන විතක ශ්‍රද්ධාවන්ත වල එකතුවක්. එහෙනම් එක සිතකට මමයි දෙන්නට බෑ. හොඳට කල්පනා කරන්න මේක. මේ එක්කම එක සිතක් මම නොවේ නම් මම නොවන සිත් ගොඩක් එකතු වී මමක් හැදෙන්න පුළුවන්ද කියලා හොත්. එතන තියෙනවා තර්කයේ ප්‍රශ්නයක්. එහෙමයි. එකක් මම නොවේ නම් එහෙනම් මම කොහෙන්ද? මම නොවන ගොඩවල් ටික එකතු වුණා කියලා මම හැදෙනවකුත් නැහැ.
අංග ටික එකතු වෙලා කාර් එකක් හැදුනද කාර් එකක් යයි කියන තැන තාම තියෙන අංග ටික පමණයිද? අංග එකතු වෙලා ස්වාමීන් වහන්සේ. කාර් එක කියලා වෙනම දෙයක් නැහැනේ. නෑ. කාර් එක කියන තැන අංග ටික විතරයි තාම තියෙන්නේ. එහෙමයි. අංග ටික එකට තියෙනකොට කාර් එකක් ලෙස හිතට වැටහිච්ච බව වෙනම දෙයක්. එහෙමයි. ඒ නිසා නානා හිත් පහළ වෙනකොට එක්කෙනෙක් ලෙස අපේ හිතට වැටහුණාට එක එක සිතක් මම නොවේ නම් මම නොවන සිත් ගොඩක් හැදිලා මම කැදෙන්නටත් විදිහක් නැහැ. මේ අවබෝධය ඇති කර ගැනීම තමයි මායාකාරී විඥානයේ මායාව බිඳීම. හොඳයි. මේ පළවෙනි තේරවාද විග්‍රහය.